Hi guys, welcome back to new video. So අද අපි බලමු අපිට පෙබරවාරි මාර්තු අප්‍රේල් වල එන්න තියෙන බූයා පාස් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා සහ ඒත් එක්ක අපිට ෆ්‍රී ගන්න පුළුවන් item set එක මොනවද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක sub කරලා set වෙන්න කියලා මතක් කරනවා ගියෝ ගැග්ගියත් එක්ක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වදිනවා වීඩියෝ එකට. හරි guys, ඔයාලට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් ඉතින් පෙබරවාරි බූයා පාස් එක වෙන්නේ මේ විදිහට ඉතින් නිල් පාට තීම් එක තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ ලස්සනට ඩිසයින් කරලා තියෙන බූයා පාස් එකක් ඉතින් මාළු තීම් එකකට වගේ ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඉතින් මේ බූයා පාස් එක ඔයාලට ඒක ෆීමේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඒකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දුවද්දි අමුතු නිකන් මාළුවෙක් කැරකෙන වගේ එෆෙක්ට් එකක් තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගන් ස්කින් එක විදිහට AUG ගන් ස්කින් එක දීලා තියෙනවා ලස්සන ඩිසයින් කරපු ගන් ස්කින් එකක් ඒකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් අපිට ෆ්‍රී හම් වෙන සර්ෆ් බෝඩ් එකක් වෙන්න මේ විදිහට ඉතින් ඒක නම් ඉතින් ලස්සන වැඩි ක්වොලිටියක් නැහැ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ බලා ගන්න පුළුවන් ලෙවල් 20 දී අපිට ෆ්‍රී හම් වෙන බැනර් එක ඒ වගේම බූයා පාස්සේ දාන අයට මෙන්න මේ වෙහිකල් ස්කින් එක හම් වෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට හම් වෙන ලූට් ස්කින් එක ඉතින් මේක බූයා පාස්සේ දාන අයට හම් වෙනවා ඉතින් ලස්සන ඩිසයින් කරපු ලූට් ස්කින් එකක් ඒකත් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට බූයා පාස්සේ දාන අයට හම් වෙන සර්ෆ් බෝඩ් ස්කින් එක ඉතින් ඒ සර්ෆ් බෝඩ් ස්කින් එක මෙන්න මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඒකත් ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ පර්මනන්ට් හම් වෙනවා අපේ AUG ගන්න ස්කින් එක ඉතින් බූයා පාස්සේ දාන අය level 50 දී ඒ වගේම level 70 බූයා පාස්සේ දාන අය වෙන මේ බැටන් එකට ස්කින් එකක් හම් වෙනවා ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ ඉතින් බූයා පාස්සේ දැම්මම නැත්නම් ඉතින් ඔයාලට වෙන මේ සපෝට් දෙක ගන්න පුළුවන් level 70 දී ඊට පස්සේ මේ බෑග් ස්කින් එක ඔයාලට ගන්න පුළුවන් ඉතින් බූයා පාස්සේ දාලා level 70 දී ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ෆ්‍රී හම් වෙන ග්‍රැනයිට් ස්කින් එක ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඔයාලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් level 90 දී බූයා පාස්සේ දාන අයට හම් වෙන වෝල් ස්කින් එක ඉතින් පොතක් වගේ ඩිසයින් කරපු ලස්සන වෝල් ස්කින් එකක් ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මේල් බන්ඩල් එක ඉතින් level 100 ට ගියාට පස්සේ බූයා පාස්සේ දාන අයට මේ මේල් බන්ඩල් එක ගන්න පුළුවන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඒකේ ෆෙට් එකත් ඔයාලට මම පෙන්නන්නම් නිකන් දුවද්දි මාළුවෙක් අරගෙන සීන් එක තමයි තියෙන්නේ ෆීමේල් කිට් එක වගේම තමයි ඉතින් මේක වාසියක් ඉතින් දාන අයට ඉතින් දාන අය දැම්මිනම ඩයිවර් රෙඩි කරලා තියාගන්න. හරි ගයිස් ඊළඟට අපි බලමු අපිට මාර්තු වල එන්න තියෙන බූයා පාස් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගෝල්ඩන් වොයිජ් කියන මෙන්න මේ බූයා පාස් එක ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. නිකන් මුහුදු කොල්ල කාර් තීම් එකකට තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඒකේ ෆීමේල් බන්ඩල් එක වෙන්න මේ විදිහට ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ෆීමේල් බන්ඩල් එකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ෆෙට් එක උඩ පයින්නකොට නිකන් කොයින් විසි එෆෙක්ට් එකක් තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් ලස්සනට වෙන්නේ විදිහට. ඊට පස්සේ ඒ වෙපන් ස්කින් එක විදිහට මිනියුසිය ගන්න ස්කින් එකට ස්කින් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ෆ්‍රී හම් වෙන බැනර් එක. ඒ වගේම බූයා පාස්සේ දාන අය මෙන්න මේ වෙහිකල් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ බූයා පාස්සේ දාන අය මෙන්න මේ සුපිරි ලූට් ස්කින් එක. ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් level 40 දී ඔයාලට වෙන්න මේ සර්ෆ් බෝඩ් ස්කින් එක ඉතින් සපලක් වගේ සර්ෆ් බෝඩ් ස්කින් එකක් ඉතින් ඒකත් 아무තු ගැම්මක් තියෙනවා ඉතින් දාගෙන යද්දි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් පර්මනන්ට් හම් වෙනවා මෙන්න මේ මිනියුස් ස්කින් එක ඒ වගේ මෙන්න මේ අවටා එකත් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු අපිට මේකේ level 60 දී බූයා පාස්සේ දාන අයට වෙන මේ මන්නේටි ස්කින් එක හම් වෙනවා ඉතින් ඒක නම් ඉතින් වැඩි කොල් කියන්නේ නැහැ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකත් මේ විදිහට ඊට පස්සේ ඔයාලට බූයා පාස්සේ දැම්මම නැත්නම් මේ level 70 දී වෙන්න මේ මාස්ක් එක හම් වෙනවා ඊට පස්සේ දාන අයට වෙන්න මේ බෑග් එකක් හම් වෙනවා ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරපු බෑග් ස්කින් එක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට බූයා පාස්සේ දැම්මම නැත්නම් මෙන්න මේ ග්‍රැනයිට් ස්කින් එක හම් වෙනවා ඉතින් ඒක නයි ඉතින් වැඩි කෝල් කියන්නේ නැහැ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ level 90 දී වෙන්න මේ සුපිරි රිමෝට් එක බූයා පාස්සේ දාන අයට ගන්න පුළුවන්. ඉතින් මාළ වැස්සක් වහින රිමෝට් එකක් තියෙන. ඉතින් ඒක දාන්න කැමති අය ඉතින් දැන් ඊටම ඩයිමන්ඩ් එක රෙඩි කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේල් බන්ඩල් එක ඉතින් මේල් බන්ඩල් එක නම් සුපිරියක් ඔයාලට ඉතින් කියලා වැඩක් නැහැ. බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගෝල්ඩන් කලර් මාස්ක් එකකුත් දෙනවා. ඉතින් සුපිරියක් ඉතින් ඒ බූයා පාස් එක නම් ඉතින් මේකේ ලස්සනම කිට් එකේ තියෙන මේ මාර්තු බූයා පාස් එකේ ඒකේ එෆෙක්ට් එකක් ඉතින් අර ඔයාලට බලා ගන්න පුළුවන් උඩ පයි දිනියක් කාසි විසියන එෆෙක්ට් එකක් තියෙන. ඉතින් දාන අය දැන් ඉඳන් මේකට ඩයිමන්ඩ් එක රෙඩි කරලා තියාගන්න. හරි ගයිස් අපි ඊළඟට බලමු අපිට අප්‍රේල් වල එන්න තියෙන බූයා පාස් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා සහ ඒකේ අපිට ෆ්‍රී හම් වෙන අයිටම් සෙට් එක මොනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඉමෝජි සීන් එකට වගේ තමයි ඉතින් හදලා තියෙන්නේ මේක වයිබ් එකක් කියන බූයා පාස් එක. ඉතින් ඒකේ ෆීමේල් බන්ඩල් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඒකේ දුවනකොට මෙන්න මේ විදිහට අමුතු එෆෙක්ට් එකක් යනවා. ඉතින් පිටේ ෆීමේල් බන්ඩල් එකේ ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ගන්න ස්කින් එක විදිහට SVD එකට ගන්න ස්කින් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකත් සුපිරි ලස්සන ඩිසයින් කරපු ගන්න ස්කින් එකක්. ඒ වගේම ඔයාලට බූයා පාස්සේ දාලා මෙන්න මේ වෙහිකල් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බූයා පාස් එක දාන අයට මෙන්න මේ සුපිරි ලූට් බොක්ස් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක
බුය පාසේ දාන අය level 40 මෙන්න මේ surfboard skin එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බුය පාස් එක දාන අයට permanent මෙන්න මේ ගන්න skin එක ගන්න පුළුවන්. ඒ වගේම avatar එක බුය පාසේ දැම්මම නැත්නම් ඔයාලා ඔක්කොම ගන්න පුළුවන් level 50 දී. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් level 60 දී මෙන්න මේ බුය පාසේ දාලා මෙන්න මේ පෑන් skin එක. ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අමුතු effect එකක් යනවා. ඉතින් ඊට පස්සේ level 70 දී බුය පාසේ දාන්න නැති හැමෝටම මෙන්න මේ mask skin එක හම්බ වෙනවා. ඉතින් mask එක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න මෙන්න මේ bag skin level 70 දී හම්බ වෙනවා බුය පාසේ දාන අයට. ඊට පස්සේ ඉතින් free හම්බ වෙන මෙන්න මේ granite skin එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් level 90 දී බුය පාසේ දාන අයට මෙන්න මේ wall skin එක හම්බ වෙනවා. ඉතින් ඒක superior ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ මේල් බණ්ඩල්. ඉතින් මෙන්න මේ විදිහට ඒක superior ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ උඩ පයින්කොට අමුතු effect එකක් යනවා. ඉතින් ඒකත් superior වෙයි කියලා හිතනවා. ඉතින් මේ බුය පාසයත් ඉතින් අවුරුද්දකට ගරින්න දීලා තිනවා හොඳ ලස්සන බුය පාසයක්. හරි ගයිස් ඉතින් ඔය විදිහට තමයි මේ බුය පාස් තුන ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි නේද ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හැමෝටම ජය වේවා.